කළු ඔට්ටු තියෙන්නේ. ඔව්. ඔට්ටු වැඩ කරනවා. දැන් මේ රතු තියෙන්නේ. ඔව්. රතු වල නිල් කලවම් වෙලා තියෙනවානේ. ඔව්. ඒක වැඩ කරනවා. ඒ වැඩ කළාම තනිකර නිල් ගිහිල්ලා ඔව්. රත තමයි වෙන්නේ. තනිකර රත පච්ච තියෙන්නේ. පච්ච පුච්චනවා. කාට ගියාම ඔව්. තනිකර කෙල් දැල්ලේ පාට කොළ පාට වෙනවා. මේමයි පුතා දැන් ඔට්ටු කියන එකේ තියෙන එක වර්ග තියෙනවානේ. ඔව්. ඔට්ටු කිව්වට තද පටිය තියෙන ඔට්ටු තියෙනවා. ඒ කාලය මාමි කියන්නේ මේ එතකොට ගල බලලා ඉවර වෙලා නේ. ඔව් පුතා ගල බැලුවොත් තමයි අපිට හරියට කියන්න පුළුවන් වෙන්නේ. කළු ඔට්ටුව තියෙන්නේ. කළු ඔට්ටු. ඔව්. කළු ඔට්ටුවට ටෝච් එක ගෑවුවම පාට පේන්නත් තියෙන්න ඕන ටික. පුරාම කළු තදේ නැතුව ඔව්. ඔට්ටුව වගේම කළු තියෙන්න ඕන. කළ පුරාම තියෙන්න ඕන. රතෝ නෙළුයි කලවන්නේ. ඔව්. ඒක දැන් අපි පිටුවාම වෙන්නේ තනිකර රතෝ. පොඩ්ඩක් යාන්තම් කටින් ඒ කියන්නේ මේ පොල් කටු අඟුරු උඩින් නිකන් තියෙනවා. ඔව් තියලා ඔන්න පොඩ්ඩක් පිමිනවා. පොඩ්ඩක් සුදසක් වේවා සියලු දෙනාට. අපි අද ඉල්ලන රත්නපුර දෙමුවාවත කළු මාමා පැරණි ක්‍රමයට ගල් පුච්චන කළු මාමා ඉන්නවා. ගොඩක් දෙනෙක් අපෙන් අහනවා කොහොමද පැරණි ක්‍රමයට ගල් පුච්චන හොඳ තැනක් කොහෙද කියලා. කලින් අපේ සයිමන් මාමා තමයි මේ ගල් පිච්චුවේ. දැන් සයිමන් මාමා මේ දැන්ට අසනීප තත්ත්වයේ සයිමන් මාමා නැති වුණා. දැන් ඉන්න කළු මාමා. කළු මාමාගෙන් අහලා බලමු කොහොමද මොන වගේ ගල්ද පුච්චන්න පුළුවන් ආධුනිකයෙකුට. මාමේ පොඩ්ඩක් අපිට කියන්නකෝ මොන වගේ ගල්ද මාම වැඩ කරන්නේ? මම පුතා වැඩ කරනවා කළු ඔට්ටු තියෙන්නේ. ඔව්. ඔට්ටු වැඩ කරනවා. දැන් මේ රතු තියෙන්නේ. ඔව්. රතු වල නිල් කලවම් වෙලා තියෙනවානේ. ඔව්. ඒක වැඩ කරනවා. ඒ වැඩ කළාම තනිකර නිල් ගිහිල්ලා ඔව්. රත තමයි වෙන්නේ. තනිකර රතු වෙන්නේ. ඔව්. ඒ ගියාම තව මේ පච්ච තියෙන්නේ. පච්ච පුච්චනවා. පච්ච මේ තිබුණේ මේ කහට තියෙන එක තියෙනවා. ඔව්. ඒකේ මේ කාට ගියාම ඔව්. තනිකර කෙල් දැල්ලේ පාට කොළ පාට වෙනවා. කොළ පාට වෙන කහට ගතිය වත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක පිච්චෙනකොට තමයි ඔව්. ගලේ පාට එන්නේ. එතන මාමේ මේ දැන් අපි ගොඩක් දුර ඉඳන් එන කෙනෙක්ට වගේ එහෙම සම්බන්ධ වෙන්නේ කොහොමද? එහෙම ඉතින් මගේ නම්බරේ දීලා ඔව්. දවසක් 30ක් මේ කෝල් එකක් දීලා තමයි. ඔව් මාමගේ නම්බරේ දැම්මම කෝල් එකක් දීලා කලින් දවස් කෝල් එකක් කතා කරගෙන ඔව්. දවසක් 30 තමයි එන්න වෙන්නේ. අපි සාමාන්‍ය ගල් ගැන කතා කරමු මාම. ඒකට ඔට්ටු කියන ගල ගත්තම කොහොමද මාම කොහොමද අපිට කියන්න පුළුවන්? කියන්නේ මේමයි පුතා දැන් ඔට්ටු කියන එකේ තියෙන එක වර්ග තියෙනවානේ. ඔව්. ඔට්ටු කිව්වට තද පටිය තියෙන ඔට්ටු තියෙනවා. ඔව්. නිල්ලර ටික ඉලි වගේ. ඔව්. ඒක ටිකක් යනවා හොරයි. ඔව්. ඒක ටිකක් වැඩියෙන් ගන්න ඕනේ. ඔව්. ඒකට කොහොමත් පැය 7-8ක් ගන්න ඕනේ. ඔව්. තව ඊට වැඩිය තද ගල් වලට නම් ඉතින් පැය 10 12 15. ඔව්. ඒ වගේ ගන්නවා. ඔව්. දැන් අපි ළඟදී ගැව්වා කිව්වේ මං කිව්වේ අර පැය 12ක් ගැව්වා. පැය 12ක් ගැව්වා. ඔව්. ඒකෙත් පොඩ්ඩක් තිබුණා තදේට. ඔට්ටුව තද වෙලා තදට තිබුණේ. ඒ කාලය මාමි කියන්නේ මේ එතකොට ගල බලලා ඉවර වෙලා නේ. ඔව් පුතා ගල බැලුවොත් තමයි අපිට හරියට කියන්න පුළුවන් වෙන්නේ. අයිතර මාමි අපි ආධුනිකයෙක් දැන් අපේ වැනික් ව්‍යාපාරට ආධුනිකයෝ ඉන්නවනේ ගොඩක්. ඒතකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඔට්ටු වගේ ගලකට යනවා නම් මොන වගේ ඔට්ටුද සාමාන්‍යයෙන් මාම කියන්නේ පිච්චෙන සාමාන්‍ය එළිය ගන්න පුළුවන් ගල් පුළුවන් ඔට්ටුව තියෙන්නේ කළු ඔට්ටුව තියෙන්නේ. කළු ඔට්ටු. ඔව්. කළු ඔට්ටුවට ටෝච් එක ගෑවුවම පාට පේන්නත් තියෙන්න ඕන ටික. ඔව්. තදම කළු එක ඔව්. එනවා හොරයි පුතා. අද කළුවක එනවා හොරයි. ඔව්. ඒක ටිකක් එනවා හොරයි. ඔව්. එන්නේ මොන වගේ? එන්නේ අර තමයි. හා. ටෝච් එක ගාව පේන්න ඕනි. ඔව්. ටෝච් එක ගාව පේනවනේ. ඒ රත් ගුණය කියලා එකක් තියෙනව නේද? රත් ගුණයද? ඔව්. ඒ රත් ගුණයක එන්නේ රතට. රත් ගුණයක රතට වගේ එන්නේ. කොළ වර්ණ එක්ක එක. පර්පල් වෙන වෙලාවක් තියෙනවා. එතන මම ඔය කියන්නේ ඔට්ටු වල ගන්න කියන්නේ සාමාන්‍යයෙන් මොන වගේ ඔට්ටුද? ඔට්ටුව පුතා මේ ගල පුරාම කළු තදේ නැතුව ඔව්. ඔට්ටුව වගේම කළු තියෙන්න ඕනේ. ගල පුරාම තියෙන්න ඕන. ඒතකොට රතු ගලේ මොකද මේ රතු ගල පර්පල් ගලන එක. ඔව්. රතු නෙළුයි කලවන්නේ. ඔව්. ඒක දැන් අපි පිටුවාම වෙන්නේ තනිකර රතු. නිල යනවා. නිල් ගතිය ඉවත් කරලා රතු රතට තමයි මේ වෙන්නේ. රතට එන්නේ. ඔයගොල්ලන්ට මාමා ඉන්නේ රත්නපුර දෙමුමාවතේ ඉන්නේ. මේ මාමගේ නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. කතා කරලා ඔයගොල්ලෝගේ ගල් මොන හරි තියෙනවා නම් පුච්ච ගන්න පුළුවන් පැරණි ක්‍රමයට මාමට කියලා සම්බන්ධ වෙන්න. අපි මාමක තව කතා කරලා බලමු. එතකොට මේ ජාගුන් වගේ ගලක් මාම කොහොමද? ජාගුන් ගල්. ජාගුන් පුතා මේමයි ජාගුන් නම් ඉතින්
එච්චර වෙලාවක් යන්නේ නැහැ නේ පුච්චන්න. ජාගුන් පිමිනවද මාමේ? නෑ පිඹල. පෙමින්නේ. ඔව් ඒකට මොකද්ද කරන්නේ? ඒක අපි දැන් මේක තියලා ගින්නේ තියලා ඔව්. මෙහෙම පවන් ගැව්වාම ඔව්. අපිට පේනවනේ ගල ලයිට් වෙනවා. ඔව්. එළිය එනවා පේනවනේ. ඔව්. ඒ එළිය එනවා පේනකොට ඒක ජාගුන් බල පුච්චන්නේ කොහොමද මාමේ? හදන විදිය පොඩ්ඩක් කියන්න පුළුවන්ද මාමේ? මෙහෙමයි ඒක මේ මුකුත් උණු බෝලේ මුකුත් දාන්නේ නැහැ. අහුණු බෝලේ දාන්නේ නැහැ ඒක. දාන්නේ නැහැ. ආහා. නිකම්ම තමයි තියන්නේ. ඔව්. නිකම්ම. ඔව්. නිකම්ම තියලා අපි පොඩ්ඩක් යහන්තම් කටින් ඒ කියන්නේ මේ පොල් කටු අඟුරු උඩින් නිකන් තියෙනවා. ඔව් තියලා ඔන්න පොඩ්ඩක් පිමිනවා. පොඩ්ඩක් පිබිනවා. හා හා. ලොකු තද ගින්නක් දෙන්නේ නැහැ නේද? තද ගින්නක් නෙමෙයි. ඔව්. අර ඒතකොට ගින්දර පොඩ්ඩක් මෙයා වෙනවනේ. ඔව්. පොඩ්ඩක්. ඔව්. ඒතකොට අපිට පේනවා මේ ගල ඔව්. පාට එනවා පේනවා. පාට එනවා පේනවා. පේනවා. හා හා. පේනකොට අපි දැන් මේ අඬු හැරගෙන ඔව්. පොඩ්ඩක් අරන් බලනවා. ඔව්. මදි කියලා හිතනවා නම් ආයෙ තියෙනවා. ආයි තියන බල බල එහෙම ආකාරයට තමයි මේ ජාගුන් ගලක් පිච්චෙන්නේ. බල බල. ඒ තෝර කට්ටත් එහෙමද මාමේ? බෑ ඒක බෑ. ඒක දැන් අපි උණු තියෙන්නේ. හුණු. උණු බෝලේ දාන්න ඕනේ. ඔව්. ඒක අපි හිතෙන් හිතා ගන්න ඕනේ. මෙච්චර මේකට මේ පැය ගාන. බය ගන්න බයිතින් හිතාගෙන සාමාන්‍ය මං අහලා තියෙද මම තෝර කට්ට වලට ලොකු කාලයක් නෑ නේද පැය ගාන. ඇයි හතර පහ තියෙනවා. පැය 4 එහෙමත් තියෙනවා. ඒ ගලේ ස්වභාවය අනුවනේ. 10 12 තියෙනවා තියෙනවා. එහෙම තියෙනවනේ. තියලා තියෙනවා. ඔය ගල තද ස්වභාවයක්. අද ඒක. ඒක ඉතින් පෙලක් ගලට එනවා. ඔව්. එන්නේ නැහැ. හා හා හා. එහෙම තියෙනවා. ඒක නූල් ගලුත් වැඩ කරනව නේද මාව? නූල් ආනු ආර්නූල්. ඒක මොකද්ද කරන්නේ? රතුවන්ව පුච්චනවා. අරතු ආර්නූල් පුච්චනවා. පුච්චනවා. ඒකත් උදාර මං කිව්වේ දැන් අර රතුවලේ නෙල් කලවම් කියලා. ඔව්. ඒ රතුවන්නුලේ මේ නිල් කලවම් තියෙනවා. ඔව්. නිල ඔව්. ඔව්. ඒක අයිවත් කරන හැකියාවක් තියෙනවා. ඒතර මාම තවරතර මේ අපි දැන් ලක්මිනිය උදුනේ බර්න් කරපු ගල් අර ඩෙත් වෙනවා කියන්නේ කළු ගල් ඩෙත් නෙවෙයි මේ ඩාර්ක් වෙනවා. ඩාර්ක් වෙනවා. ඒ ඩාර්ක් වෙන ගල් එළිය කරන්න පුළුවන්. ඒක අඩු කරනවා. ඒක ලයිට් කරන්න පුළුවන්. ඒක ලයිට් කරන්න පුළුවන් පුතා ගලේ ඇටියට ගහන්න ඕනේ. හා හා. දැන් පැය දෙකක් නම් 2යි 3 නම් 3යි. තුනයි එහෙම තියෙන්නේ ඒ නේ. වගේ ගල් තියෙනවා. ඔව්. ගලේ ස්වභාවය ස්වභාවය අනුව තමයි ගහන්නේ. ගහන්නේ. මේ ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් මම මේ කළුමාමගේ නම්බරේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්.